අද අපි අනුරාධපුර නගරයට ආසන්නව පිහිටි අතිශය පැරණි බෞද්ධ විහාරයක් නැරඹීමට යමු. මේ තියෙන්නේ අනුරාධපුර ප්‍රදේශයේ සිටියමක්. මෙහි කුරුණෑගල සිට අනුරාධපුරයට යන පාර ඔබට හඳුනාගත හැකියි. මෙම ප්‍රධාන මාර්ගයේ ගමන් කරන විට අනුරාධපුරයට ආසන්නයේදීම මාර්ගයත් ඊට බටහිර දිශාවෙන් තියෙන තිසා වැවත් අතර කොටසේ රන්මසු වෙන පිහිටලා තියෙනවා. එම භූමිය තුල ඉස්රුමුණිය විහාරය පිහිටලා තියෙන තැන හඳුනා ගන්න. ප්‍රධාන මාර්ගයේ සිටම ඉස්රුමුණිය විහාරයට පිවිසිය හැකියි. මේ ඡායාරූපයේ තියෙන්නේ ඉස්රුමුණිය විහාරයේ ඉදිරිපස කොටසයි. මෙහි පියගැටපෙළ යොදා ඇත්තේ ප්‍රධාන විහාර මන්දිරයටයි. ඒ ඉදිරියේ එක් පැත්තකින් ස්වභාවික ජලය රැඳුණු පොකුණකුත් ඔබට දැකගත හැකියි. තිසා වැව තියෙන ප්‍රදේශයට වඩා මෙම විහාර භූමිය තරමක් පහතින් තමයි පිහිටලා තියෙන්නේ. මෙම විහාර මන්දිරය පර්වතයේ ඉදිරියේ ඇති පොකුණ, පර්වතයේ මුදුනට ඇති ස්තූපය, පර්වතයේම පැත්තක ඇති බෝධිය, ගල් අතරින්ම නිර්මාණය කර ඇති පඩිපෙළ ආදී මේ සියල්ල ස්වභාවික පරිසරයේම කොටස් ලෙස පේන විදිහට තමයි නිර්මාණය කරලා තියෙන්නේ. විහාර මන්දිරයේ පිටතින් ඉදිකළ එකක් වුවක් එයද පරිසරයේම කොටසක් ලෙස පේන ලෙස නිර්මාණය කරලා තිබෙනවා. ස්වභාවික පරිසරයේ හැඩතල එලෙසින්ම තබා ගනිමින් එයට ආගමික හා කලාත්මක වටිනාකමක් එක් කිරීමට අතීත කලාකරුවා සතු දක්ෂතාවය තමයි මේ පේන්නේ. බුදුදහමත් එහි පාරිසරික චින්තනයත් සෝබා දහමත් එකට ගොනු කර පෙන්වූ තැනක් ලෙස ඉස්රුමුණිය හඳුන්වන්න පුළුවන්. ඉස්රුමුණිය විහාරය පසු කාලීනව රජවරුන් කිහිප දිනෙක යටතේ ප්‍රතිසංස්කරණයට ලක් වූ බවත් ක්‍රිස්තු වර්ෂ 5 වන සියවසේදී පළමු වන කාශ්‍යප රජතුමා විසින් මෙය ප්‍රතිසංස්කරණය කරවා බෝ උපුල්වන් කපුසු ගිරි විහෙර නමින් නම් කළ බවත් ඉතිහාසයේ දැක්වෙනවා. ඉස්රුමුණිය විහාරයේ වඩාත් ප්‍රසිද්ධියට පත් වූයේ එහි ඇති කැටයම් කිහිපයක් නිසායි. පිහිටි කළු ගලයේම හා ගල් පුවර යොදාගෙන ඒවා නිර්මාණය කර තිබෙනවා. ඉස්රුමුණිය විහාරය ක්‍රිස්තු පූර්ව 3 වෙනි සියවසේදී පමණ ආරම්භ වුවත් එහි ඇති ගල් කැටයම් ක්‍රිස්තු වර්ෂ 5 වෙනි සියවස පමණ නිර්මාණය වන්නට තැයි සැලකෙනවා. ඉස්රුමුණිය විහාරයේ කැටයම් අතර වඩාත් ප්‍රසිද්ධම කැටයම මෙයයි. අඩි 3යි අඟල් එකක් උස කළුගල් පුවරුවක අර්ධ උන්නත ලෙස නෙළන ලද නිර්මාණයක්. ලංකාවේ තියෙන ලස්සනම කැටයම. මෙහි නිරූපණය වෙන්නේ ජීවයෙන් පිරුණු තරුණ පෙම්යුලක්. ආසනයක් මත පාදයක් නමා වාඩි වී සිටින තරුණ පිරිමිරුවක් හා තරුණ කාන්තාරුවක් මෙහි නිරූපණය වෙනවා. රූප දෙක කුඩා ගල් පුවරුවක් මත එකිනෙක සමීපව සම්පින්ඩණය කර ඇති ආකාරය ඉතා අපූරුයි. තරුණ පිරිමිරුවෙන් ශක්තිමත් බවත් නිරූපණය වෙනවා. ඒ වගේම ඔහුගේ මුහුණෙන් අභිමානවත් බවක් සතුටක් වගේම ආඩම්බරයකුත් පෙන්눔 කරනවා. කාන්තා රූපයේ ඉරියව්ව නිරූපණය කර ඇති ආකාරය ඊටම රිද්මයානුකූලයි. ඇගේ මුහුණෙන් ලැජ්ජාව මුසු හැඟීමක් පෙන්වන අතර පිරිමියා දෙසට ඇල කළ හිසෙන් පිරිමියාට ඇති කැමැත්තත් පෙන්වනවා. මෙම කැටයම දිහා බලා ඉන්න විට වචන ගොඩක් කතා කළ හැකියි. එහෙම වෙන්නේ කැටයමින් අදහස් ගොඩක් ප්‍රකාශ වෙන නිසා. ඒ වගේම කැටයමේ නිරූපිත වන දෙදෙනා පිළිබඳව මත කිහිපයකුත් ඉදිරිපත් වී තිබෙනවා. ඒ එක් මතයකින් කියවෙන්නේ තරුණ සෙබළෙක් තම පෙම්වතිය හමුවීමට පැමිණි අවස්ථාවක් මින් නිරූපණය වන බවයි. ශිව දෙවියන් හා පාර්වතී දේවිය මින් නිරූපණය වන බවටද මතයක් තිබෙනවා. සෙනරත් පරණවිතාන මහතාගේ මතය නම් මෙහි සාලිය හා අශෝකමාලා නිරූපණය වන බවයි. දුටුගැමුණු රජුගේ පුතා වූ සාලිය කුමරු හා අශෝකමාලා හමු වූයේ රන්මසු උයනේදී බව කියවෙනවා. මීට දශක කිහිපයකට පෙර මේ කැටයම තිබිලා තියෙන්නේ තිසා වැව ළඟ. පසු කාලයක එය විහාරයට ගෙනවිත් විහාරයේ ගල් බැම්මක සවි කරලා තිබිලා තියෙනවා. නමුත් දැන් එය තියෙන්නේ විහාරයේම කෞතුකාගාරය තුලයි. කැටයමේ දක්නට ලැබෙන පිරුණු ගති ලක්ෂණ නිසා ඉන්දියාවේ ගුප්ත කලා සම්ප්‍රදායේ ආభాෂය ලැබී ඇතැයි සැලකෙනවා. අපි ඊළඟට කතා කරන්නේ තවත් ගල් පුවරුවක නිර්මාණය කළ රජ පවුල නම් කැටයම පිළිබඳවයි. මෙහි කුඩා ගල් පුවරුවක මානව රූප කිහිපයක් එකිනෙක සම්බන්ධ වනසේ ගලපා තිබෙන ආකාරය හරිම අපූරුයි. සෙනරත් පරණවිතාන මහතා ප්‍රකාශ කර ඇත්තේ මේ කැටයමින්
දුටුගැමුණු රජු සාලිය හා අශෝක මල් හමු වූ අවස්ථාවක් නිරූපණය වන බවයි. මේ කැටයමත් කලින් තිබිලා තියෙන්නේ පර්වතයේ ඉහළට නගින පඩිපෙළ ළඟ ගල් බෑවුමේ එක් පැත්තක. නමුත් දැන් එය ඉසුරුමුණියේ කෞතුකාගාරය වලින් තබා තිබෙනවා. අපි ඊළඟට කතා කරන්නේ පොකුණ අභියස විහාර මන්දිරයේ ළඟ ගල් බිත්තියේ ගල ඇතුළට හරහා නිර්මාණය කර ඇති මිනිසා හා අශ්වහිස නම් කැටයම පිළිබඳවයි. මෙයත් අඩි 2.5ක් පමණ උසට අර්ධ උන්නත ලෙස නෙළන ලද්දක්. බිම වාඩි වී මහත් ආඩම්බරයෙන් ඉදිරියේ ඇති පොකුණ දෙස බලා සිටින පිරිමි රූපයක් මෙහි නිරූපණය වෙනවා. මේ වාඩි වී සිටින ඉරියව්ව මහා රාජ ලීලාසන ඉරියව්ව නමින් හඳුන්වනවා. රූපයේ දකුණු උරහිස ළඟ අශ්වයෙකුගේ හිසකුත් නිරූපණය කර තිබෙනවා. මෙම කැටයමෙන් අශ්වාරෝහකයෙකු ගිමන් හරින අවස්ථාවක් නිරූපණය වන බව බොහෝ දෙනෙකුගේ අදහසයි. නමුත් සිනරත් පරණවිතාන මහතා පවසා ඇත්තේ පිරිමිරුවෙන් වැස්සට අධිපති පර්ජන්‍ය දෙවියන් හා අශ්වහිසෙන් අග්නි නිරූපණය වන බවයි. එය හින්දු සාහිත්‍යයේ මේඝය හා විදුලිය පිළිබඳ සංකල්පය සිහිපත් කරන්නක්. පිහිටි කළුගල් යොදාගෙන නිර්මාණය කළ ඉන්දියාවේ පල්ලව කලාවේ ආభాෂය මෙහි දක්නට ලැබේ යයි සැලකෙනවා. ඉසුරුමුණිය විහාර මන්දිරයේ ඉදිරියේ ඇති පොකුණෙහි පිහිටි ස්වභාවික කළුගල්වල පිහිටීම උපයෝගී කරගෙන එම හැඩතල ඇසුරෙන්ම නිර්මාණය කළ කැටයමක් ඊළඟට ඔබට දැකිය හැකියි. ජල ස්නානය සඳහා පැමිණි ඇතුන් රංචුවක් මෙහි නිරූපණය වෙනවා. ඇතුන් කිහිප දෙනෙකු ළඟ සිටින අතර තව ඇතෙකු ජලයේ බැස ජල ක්‍රීඩා කරන ආකාරය හරිම චමත්කාරයි. පිහිටි කළුගලේම අල්ප උන්නතව කළ නිර්මාණයක්. ඉන්දියාවේ පල්ලව කලාවෙත් මෙවැනි නිර්මාණ තියෙනවා. ඒ ආభాෂය මෙහි දක්නට ඇතැයි දෙතුන්ගේ මතයයි. මේ වගේ ස්වභාවික කළුගල් පිහිටි තැනක මේ වගේ නිර්මාණයක් කරන්න වෙනත් රටකින් අදහස් ගන්න ඕනද? එයි අපේ රටේ කලාකරුවන්ට එවැනි අදහස් නැද්ද කියලා ඔයාලටත් හිතෙන්න පුළුවන්. එහෙම හිතෙන එකේ කිසි වැරැද්දක් නැහැ. මුලේ තියෙන දරුවන්ට එහෙම හිතෙන්න පුළුවන්. ඔබ ඊළඟට දකින්නේ ඉසුරුමුණියේ විහාරයේ පිහිටි රන්මසු උයන ඇතුළත ඇති තවත් පොකුණක්. බලන්නෙහි ස්වභාවික පරිසරයේ චමත්කාරය. රජ පවුලේ අයට ස්නානය සඳහා ඉදිකළ පොකුණක් විය හැකියි. මේ පොකුණ වලට ජලය අරගෙන තියෙන්නේ තිසා වැවෙන්. ළඟම තැනකින් නෙමෙයි දුර ඉඳලා. ඇල මාර්ග වලින් ජලය ගෙනල්ලා ඒවා ස්වභාවිකවම පෙරීමට සලස්වලා ගඩොල් වලින් තැනු උමන් තුලින් යවලා සීතල කරලා තමයි පොකුණ වලට අරගෙන තියෙන්නේ. ඔබට හිතා ගන්න පුළුවන්ද මේ කුටිය ඉහළ ගල මත ජලය තරමක් රඳවන්න පුළුවන් නම් මේ කුටිය ස්වභාවිකවම සීතල කරන්නත් පුළුවන්. අතීතයේදී මෙතන කොයිතරම් ලස්සනට තියෙන්නේ නැද්ද? මේ තියෙන්නේ තවත් ලස්සන පොකුණක්. ඔබට පෙනෙනවා මෙතනත් ලස්සන කැටයම් සමූහයක් තිබෙනවා. කුඩා ජල පහරක් මේ කළුගල මතට යොමු කරලා කැටයම මගින් ජලය කළුගල මත තරමක් විසිරුවා හරින්න පුළුවන්. එවිට කළුගලේ රස්නය නිසා ජලයත් ස්වභාවිකවම උණුසුම් කර පොකුණට ලබාගත හැකි. මේ ඡායාරූප වලින් ඔබ දකින්නේ මෙතන අද තියෙන තත්වය. අතීතයේදී රජ දවස මේ උද්‍යානය කොයිතරම් ලස්සනට තියෙන්න ඇතිද කියලා ඔබත් හිතලා බලන්න. ඊළඟට ඔබ මේ දකින්නේ රන්මසු උයන තුල කළුගලක සලකුණු කළ රූපයක්. පර්යේෂකයන්ගේ විශේෂ අවධානයට ලක්වුණු මේ රූපය හඳුන්වන්නේ තාරකා දොරටුව නමින්. මේ රූපය පිළිබඳවත් අධ්‍යයනයන් විශාල ප්‍රමාණයක් මේ වන විට කරලා තිබෙනවා. ඉසුරුමුණියේ මේ සෑම දෙයක් තුළම අප හඳුනා නොගත් තොරතුරු තව විශාල ප්‍රමාණයක් තිබිය හැකියි. මෙතන තියෙන්නේ අතීත සිංහලයන්ගේ නිර්මාණාත්මක චින්තනය හා හැකියාවයි. ඔබත් මේවා හොඳින් අධ්‍යයනය කරලා මේ නිර්මාණකරුවන් හිතුව විදිය තේරුම් ගන්න උත්සාහ කරන්න. ඔබටත් නිර්මාණශීලී දරුවෙක් වෙන්න පුළුවන්. එහා පැත්තේ තියෙන තිසා වැවේ බැම්මට නැග්ගාම ඒ පරිසරයත් හරිම චමත්කාරයි. ඒ සුන්දරත්වයත් ඔබේ ජීවිතයට එකතු කරගන්න.